ආයුබෝවන් 2026 පෙබරවාරි 23 වෙනිදා කුජග්‍රහයා කුම්භ රාශියට පිවිසීම රටට සහ ඔබට බලපාන ආකාරය විමසීමට අපි සම්බන්ධ කරගත්තා ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි නයෝමි පබසරා මණිකේ මහත්මිය. එතුමිය මේ ගැන කේන්දරයේ පුවත්පතට, මව්බිම පුවත්පතට හා දිනමින පුවත්පතට ලිපි යොමු කරලා තියෙනවා. මේ දිනවල මණිකේ මිස් ටිකක් අසනීපෙන් ඉන්නේ. අපි එතුමියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. එහෙමනම් අපි බලමු කුජමාරුවේ ප්‍රතිඵල. ශ්‍රී ලංකාවේ පාලන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කරන තීරණාත්මක ග්‍රහ හැරවුම් ලක්ෂයක් කිව්වොත් නිවැරදි. කුජ මෙම මාස 23 වෙනිදා කුම්භ රාශියට පිවිසෙනවා. කුජ කියන්නේ සටන්කාමී ග්‍රහයෙක්. ඒ වගේම රාජ්‍ය බලය සංකේතවත් කරන ග්‍රහයෙක්. ඔබ දැනටමත් දන්නවා ශ්‍රී ලංකා කේන්දරේ කුම්භ ලග්නය බව. ඒ වගේම දැනටමත් කුම්භ රාශියේ රවි, බුධ, සිකුරු සහ රාහු යන ග්‍රහයන් සිටිනවා. කුජගේ පෙමිනීමත් සමග ග්‍රහයන් 5ක් වෙනවා. ඒ කියන්නේ පංච මහා ග්‍රහ සංයෝගයක් නිර්මාණය වෙනවා. රට තුල ප්‍රබල දේශපාලන මතභේද හා මහජන කැළඹීම්, වැඩ වර්ජන වගේම සමාජීය වෙනස්කම් රැසකටම අහිතකර තත්වයක් නිර්මාණය කරනවා. කුජගේ ගෝචරයත් සමග කුම්භ ලග්නයේ අංගාරක සංයෝගයක් නිර්මාණය වෙනවා. මේක ඊට වේගවත්, ආවේගශීලී සහ කලහකාරී සංයෝගයක්. ජනතාව අතර ඉවසීම අඩු වෙනවා. ඒ වගේම සුළු සිදුවීමක් පවා ආගමික හෝ ජාතික මට්ටමේ ගැටලුවක් දක්වා දුරදිග යාමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකියි. දැනටමත් කුම්භ ලග්නගතව ඉන්න රාහු ග්‍රහයා නිසා ඇතිවන සුළු කරුණු පවා අතිශයෝක්තියට නංවා වැරදි මතවාද හෝ ආගමික අන්තවාදී අදහස් සමාජගත වීමට ලොකු ඉඩක් පවතිනවා. ඒ වගේම ලග්නේම රවි සහ බුධගෙන් පාලන තන්ත්‍රය සහ තොරතුරු sannivedanaya නියෝජනය වෙනවා. මීඩියා වගේම සෝෂල් මීඩියා මගින් කටකතා සහ වැරදි තොරතුරු, ඒ කියන්නේ ෆේක් නිවුස් ප්‍රචාරණය වෙන්න පුරුවන්. ඒ හරහා ආගමික සමගියට බාධා පමුණුවන සිදුවීම් කිහිපයක් වාර්තා වෙන්න පුළුවන්. රාජ්‍ය පාලනයේට මෙවැනි තත්වයන් පාලනය කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා. ආගමික ස්ථාන හෝ ආගමික නායකයන් සම්බන්ධ මූල්‍යමය කරුණු හෝ පෞද්ගලික සිදුවීම් මුල් කරගෙන සමාජය තුල කතාබහක් නිර්මාණය වෙන්න පුරුවන්. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන ආගමික මතවාද ගැන මහජනතාව වන ඔබ විමසිලිමත් විය යුතුයි. මේ කාල සීමාව තුල පැවැත්වෙන ආගමික උත්සවවලදී ආරක්ෂාව සහ සංහතියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. ජනතාව තුල යම් නොසන්සුන් බවක් හෝ විප්ලවකාරී අදහස් ඇති වෙනවා. බොහෝ දුරට ආගමික මධ්‍යස්ථානවල පාලනයේට නව නීති රීතියේමට ඉඩ දීනවා. ආගම්වාදී ගැටලු ඇති වූවහොත් කුජගේ බලපෑම නිසා නීතිය තදින් ක්‍රියාත්මක වී ඒවා පාලනය කිරීමට රජයට හැකියාව ලැබේවි කියලා මම විශ්වාස කරනවා. වැරදිකරුවන්ට දඬුවම් ලැබීම වේගවත් වෙනවා. ලග්නගත පංචග්‍රහ සංයෝගය මගින් පාලන තන්ත්‍රය තුල දැඩි අර්බුදකාරී බවක් පෙන්눔 කරනවා. පාලකයන් රවිගෙන් නියෝජනය වෙනවා. බලය කුජගෙන් නියෝජනය වෙනවා. රවි සහ කුජ එක් වී රාහු සමග ගැටීම නිසා පක්ෂ අභ්‍යන්තරයේ රහසිගත කුමන්ත්‍රණ සහ තනතුරු උදුරා ගැනීම සිදුවිය හැකියි. බුද්ධිමතුන්ගේ උපදෙස් නොතකා හිතුවක්කාරී දේශපාලන තීන්දුව ගැනීමෙන් රටේ අස්ථාවරත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම ලංකා කේන්ද්‍රයේ 3 වැන්න සහ 10 වැන්න අධිපති කුජ ලග්නගත වීම තුලින් පෙන්වන්නේ තරුණ ප්‍රජාවගේ සහ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වයයි. තරුණ ජවය ආවේගශීලී ලෙස වීදි බැසීමට ඉඩ තියෙනවා. රජයේ ක්‍රියාකලාපයන්ට එරෙහිව දැඩි උද්ඝෝෂණ සහ වැඩවර්ජන මාලාවක් අප්‍රේල් මුල දක්වාම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ තත්ත්වය සාමකාමී මට්ටමින් ඔබට ගොස් ප්‍රචණ්ඩකාරී වීමේ ප්‍රවණතාවක්ද ග්‍රහ රටාව තුල ගෙබ් වී ඇති බව මණිකේ වැඩිදුරටත් අප සමග කියා සිටියා. ඒ වගේම එතුමිය ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියා ලංකා කේන්ද්‍රයේ ධෛර්ය සහ රාජ්‍ය පාලනයේ නියෝජනය කරන කුජගෙන්ම යෝද ජවය සහ නොපසුබට ධෛර්යය නිරූපණය වෙනවා. ඒ කුජ ලග්නගත වීම තුලින් පාලන තන්ත්‍රයේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය ඇතැම් ඊරණාත්මක සහ දැඩි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නත් රජය විසින් කටයුතු කරනු ඇති බවත්. විවිධ පාර්ශවයන්ගෙන් යම් යම් අභියෝග මතුවීමේ ප්‍රවණතාවක් පැවතුනත් රජයේ ඒ සියල්ල බුද්ධිමත්ව කළමනාකරණය කරනු ඇති බව එතුමියගේ නිගමනයයි. විශේෂයෙන්ම රටේ තරුණ ප්‍රජාව සහ වෘත්තීය සමිති නායකයන් තුළ පවතින උද්‍යෝගය අර්බුද සඳහා නොව රට ගොඩනැගීමේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමට රජයේ මෙහිදී අවධානය යොමු විය හැකිය.
යම් හේකින් විවිධ උසිගෙන්වීම් මත ඇතිවිය හැකි නොසන්සුන්කාරී තත්වයන් පාලනය කරමින් රටේ නීතිය හා සාමය අකුරටම ඉටු කිරීමට ආරක්ෂකාංශ මේ කාලය තුල අතිශය කැපවීමෙන් ක්‍රියා කරනු ඇත. පාලකයන් ඉවසීමෙන් සහ මහජනයා බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයක් බව මැණිකේ මිස් වැඩිදුරටත් කියා සිටියා. කුජ ගින්නට විදුලියට සහ යන්ත්‍ර සූත්‍රවලටද අධිපති ග්‍රහයයි. රවි කුජ රාහු සංයෝගය නිසා රට තුල හදිසි ගිනි ගැනීම්, විදුලි කාන්දු සහ පිපිරීම් පිළිබඳ පුවත් බහුල වනු ඇත. විශේෂයෙන්ම ගමනාගමන ක්ෂේත්‍රයේදී දුම්රිය, බස් රථ සහ ගුවන් ගමන් ආශ්‍රිතව සිදුවන දරුණු අනතුරු පිළිබඳව ජනතාව අතිශය විමසිලිමත් විය යුතුය. අධික වේගය නිසා සිදුවන රිය අනතුරු ඉහළ යාම මේ කාලයේ දක්නට ලැබෙන විශේෂත්වයකි. දෙවැන්නේ හෙවත් ධනස්ථානයේ සෙනසුරු සිටියදී ලග්නයේ මෙවන් උණුසුම් ග්‍රහ පිහිටීමක් ඇතිවීම ආර්ථිකයට හිතකර නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ නිසා වෙළඳපොළ තුල අවුල් සහගත බවක් සහ ජනතාව තුල ජීවන ගැටලු පවා විය හැකියි. ව්‍යාපාරික කටයුතු වලට බාධා පැමිණෙනවා. ඒ වගේම ආදායම් මාර්ග අවහිර වෙනවා. ඒ පිළිබඳව ජනතාවගෙන් දැඩි චෝදනා එල්ල වෙන්නත් ඉඩකඩ තියෙනවා. සිකුරු සහ බුද ලග්නගතව සිටියත් කුජගේ ආවේගය නිසා සංචාරක ක්ෂේත්‍රයට බාහිර බාධා පැමිණිය හැකියි. සෞඛ්‍ය අංශය ගැන බලමු. මේ කාලේ රුධිරය ආශ්‍රිත රෝග, හෘදයාබාධ සහ ලේ විෂවීම් වැනි තත්ත්වයන් ජනතාව අතර බහුල වෙනවා. රෝහල් ආශ්‍රිතව දැඩි තදබදයක් නිර්මාණය විය හැකියි. විශේෂයෙන්ම සෙම් රෝග, උණ හා රුධිරයේ විෂවීමෙන් ඇතිවන චර්ම රෝග හා උදරය ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වෙනවා. ධෛර්යයෙන් මුහුණ දිය යුතු කාලයක්. ශ්‍රී ලංකා කේන්ද්‍රයේ ලග්නගත පංචග්‍රහ සංයෝගයේ පවසන්නේ රටේ සමස්ත පද්ධතියම අභියෝගයට ලක්වන බවයි. ඉතින් නැවතත් මතක් කරන්නේ පාලකයන් ඉවසීමෙන් සහ මහජනයා බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයක් ඇලඹී ඇති බවයි. කුජ කුම්භ රාශියට පිවිසීමෙන් නිර්මාණය වන පංච මහා ග්‍රහ සංයෝගය ලග්න 12ට බලපාන ආකාරය පිළිබඳව මැණිකේ මිස්ගෙන් විමසා බලමු. මේෂ ලග්නය. ඔබේ ලග්නාධිපති කුජ 11 වැන්නට පැමිණීම ඉතා හොඳයි. හදිසි ධනලාභ, නිලතල සහ ප්‍රසිද්ධිය හිමි වෙනවා. රාජ්‍යාංශයේ සහාය ලැබෙනවා. නමුත් ඔබ මිතුරන් සමග ගනුදෙනු කිරීමේදී ආවේගීය පාලනය කරගත යුතුයි. වෘෂභ ලග්නය. 10 වැන්නේ කුජ ඇතුළු ග්‍රහයන් 5 දෙනෙකු සිටීම වෘත්තීය ජීවිතයේ දැවන්ත පෙරලියක් ඇති කරනවා. රැකියා ස්ථානයේ බලය හිමිවන අතර නව වගකීම් පැවරෙනවා. පියාගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන්න. මිථුන ලග්නය. නවවැන්නේ සිදුවන මෙම සංයෝගය නිසා දුර බැහැර ගමන් හෝ විදේශ අධ්‍යාපන අවස්ථා උදා වෙනවා. ආගමික නැඹුරුව වැඩි වෙනවා. පාරම්පරික දේපල සම්බන්ධ ගැටලුවලට නීතිමය විසඳුම් ලැබෙන කාලයක්. කටක ලග්නය. 8 වැන්නේ කුජ ඇතුළු ග්‍රහයන් සිටීම අනතුරුදායකයි. වාහන පැදවීමේදී සහ ගිනි සම්බන්ධ කටයුතුවලදී අතිශය ප්‍රවේශම් වෙන්න. හදිසි අසනීප ඇති වෙනවා. සැස්කම් ඇති වෙනවා. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සිංහ ලග්නය. 7 වැන්නේ කුජ ගමන් කිරීම විවාහ ජීවිතයේ හෝ හවුල් ව්‍යාපාරවල ගැටුම් ඇති වෙනවා. සහකරු හෝ සහකාරිය සමග අනවශ්‍ය තර්කවලට යන්න එපා. සමාජීය කටයුතුවලදී ප්‍රමුඛත්වය ලැබෙනවා. කන්‍යා ලග්නය. 6 වැන්නේ කුජ බලවත් වීම නිසා සතුරන් පරාජය කිරීමටත් නඩුහබ වලින් ජය ගැනීමටත් හැකි වෙනවා. රැකියා ස්ථානයේ පවතින බාධා ඉවත් වෙනවා. රුධිරයේ ආශ්‍රිත පරීක්ෂණ කිහිපයකට යොමු වීමට සිදු වෙනවා. තුලා ලග්නය. 5 වැන්නේ මෙම සංයෝගය සිදුවන බැවින් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදු වෙනවා. නිර්මාණශීලී අදහස් ක්‍රියාවට නැංවීමට හැකි වෙනවා. ආදර සබඳතාවලදී මතභේද ඇති වෙනවා. ඒ ගැන කල්පනාකාරී වෙන්න. වෘශ්චික ලග්නය. ඔබේ ලග්නාධිපති කුජ 4 වැන්නට පැමිණීම නිවාස සහ දේපල සම්බන්ධ ලාභ ගෙන දෙයි. නිවසේ අලුත් වෙඩියා කටයුතු ආරම්භ කළ හැකිය. ඔබේ මව අසනීප විය හැකියි. මානසික පීඩනයක්ද ඇති විය හැකිය. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ධනු ලග්නය. 3 වැන්නේ කුජ බලවත් වීම නිසා අසීමිත ධෛර්යයක් සහ ජවයක් ලැබෙනවා. කෙටි ගමන් බිමන් වලින් ලාභ හිමි වෙනවා. සහෝදර සහෝදරියන් සමග එක්ව කරන කටයුතු සාර්ථක වෙනවා. sannivedana අංශවල අයට සුබයි. මකර ලග්නය. දෙවැන්නේ කුජ ගමන් කිරීම නිසා ආර්ථිකයේ ශක්තිමත් වුවද කතාව නිසා හිතවතුන් අමනාප වීමට ඉඩ තිබෙනවා. රළු වචන භාවිතයෙන් වළකින්න.
පවුලේ දේපලක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සිදුවන කාලයක්. කුම්භ ලග්නය. ඔබේ ලග්නයේම පංචමහා සංයෝගයේ සිදුවන බැවින් මෙය ඊටම තීරණාත්මක කාලයකි. ශාරීරික උණුසුම, හිසේ කැක්කුම සහ ආවේගශීලී බව වැඩි විය හැකිය. සෑම තීරණයක්ම දෙවරක් සිතා බලාගන්න. මීන ලග්නය. 12 වැන්නේ කුජ ඇතුළු ග්‍රහයන් 5 දෙනෙකු සිටීම නිසා අධික වියදම් සහ විදේශ ගමන් හෝ දුරබැහැර ගමන් යෙදිය හැකිය. නීතිමය ප්‍රශ්නවලට මැදිවීමට ඉඩ ඇති බැවින් ලේඛන කටයුතුවලදී ප්‍රවේශම් වන්න. නිନ୍ଦ නොයාම වැනි පීඩා මතුවිය හැකිය. මෙම ග්‍රහමාරුවෙන් සිදුවන අයහපත් බලපෑම් අවම කර ගැනීමටත් රටේ සුවසෙත පතා ජාතික මට්ටමින් කිරියම්මාවරුන්ගේ දානමය කටයුතු සහ ආගමික වත්පිළිවෙත් පැවැත්වීම සුදුසු බවත් කතරගම දෙවියන් උදෙසා පූජා පවත්වා රටට ආශිර්වාද ලබා ගැනීම තුළින් එල්ල විය හැකි දරුණු විපත් සමනය කරගත හැකි බවත් එතුමිය වත්පිළිවෙත් සඳහනක් සිදු කළා. ඕනෑම අපල තත්වයක් මගහරවා ගැනීමට හොඳම මඟ වන්නේ සීලය ආරක්ෂා කිරීම, නිරතුරුව මෛත්‍රී භාවනාව කිරීම සහ පරාර්ථකාමීව කටයුතු කිරීම බව එතුමිය පවසා සිටියා. කේන්ද්‍රයේ පුවත්පතට හා දිනමින පුවත්පතට ලියන ලග මෙම පලාපල පොදුවේ ලග්න හිමියන්ට ලියු බවත් තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවරදිව පරීක්ෂා කර බලාගත යුතු බවත් එතුමිය කරුණාවෙන් මතක් කර සිටියා. ඔබේ කේන්ද්‍ර පරීක්ෂා ඇතුළු සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදු කර ගැනීමට මැණිකෙමිස්ට කතා කරන්න. WhatsApp මැසේජ් කරන්න. එතුමියගේ අංකය 077යි 227යි 913යි 8. මැණිකෙමිස් මුණ ගැහෙන්න කැමති නම් ඔබට පුළුවන් මාවනැල්ලේ ප්‍රධාන නුවර පාරේ පිහිටි මන්ත්‍රා ජ්‍යෝතිෂ ආයතනයේ වෙත පියන ගන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා. මැණිකෙමිස්ගේ Facebook page එක follow කර YouTube channel එකත් subscribe කරන්න. bell button එකත් click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකත් upload කරපු ගමන් ඔයාලට notification ලැබෙනවා. like comments දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් ඉක්මනින් ඔබ හමු වීමට එන්නම්. ආයුබෝවන්. තෙරුවන් සරණයි.